ලංකාවේ ක්‍රිකට් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අරවින්ද ජයසූරිය මුරලි අර්ජුන රන්තුංග වගේ සුපිරිම බුලට් ටික. ඒ වගේම ලෝකයක් ආදරය කරන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග වැනි පතාකයෝදෙන් අපේ මතකයට එනවා. ඒ ඔවුන් ලංකාවේ ක්‍රිකට් වලට වගේම මුළු ලෝකයේම ක්‍රිකට් ලස්සන කරන්න හේතු වුණ නිසා. ඉතින් මේ සුපිරි ක්‍රීඩකින්ගේ ගොන්නට වර්තමානයේදී අලුතින්ම එකතුන ක්‍රීඩකයා තමයි අපි කවුරුත් ආදරය කරන පැතුම් නිස්සංක. ඉතින් මේ වෙද්දී ඔහු ඔහුගේ ක්‍රිකට් ජීවිතේ ස්වර්ණමය අවධියක් පසු කරමින් ඉන්නවා. ඒ තමුන් සහභාගී වෙන පළමු විදේශීය T20 ලීග තරඟාවලියේ මුහුණ දෙන පළමු තරඟ තුනේදීම වේගවත් අර්ධ ශතක තුනක් රැස් කිරීමට සමත් වෙමින්. ඉතින් මේ අර්ධ ශතක තුන 150ට වැඩි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගැනීම නම් පැසසිය යුතුම කාරණාව. එහිදී පළමු තරඟයේදී පන්දු 42කින් ලකුණු 81කුත් දෙවන තරඟයේදී පන්දු 31කින් වේගවත් ලකුණු 67ක් රැස් කරන්නේ 200කට වැඩි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගනිමින්. ඒ වගේම නිමා වූ තුන්වන T20 තරඟයේදී පන්දු 29කින් වේගවත් ලකුණු 56ක් රැස් කරන්නේ පැමිණි සිටි ප්‍රේක්ෂකයන් අමාන්දානන්දයට පත් කරමින්. ඉතින් කාලයක් ඩොට් සංක නමින් ආමන්ත්‍රණය කරමු අපේ ප්‍රේක්ෂකයින්ම අද ඔහු වෙනුවෙන් ඔල්වරසන් නගන්නේ දෛවයේ සරදමක් ලෙසින්. කොහොම නමුත් ලංකා ළඟම ඉන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී අපේ මේ හුරු බුහුඩි ක්‍රිකට් තරුවට ඉහළම ලන්සුවක් ලැබේවා යන්නයි අපගේ ප්‍රාර්ථනාව. ඉතින් ඔබ මොකද හිතන්නේ? අපිට කමෙන්ට් කරන්න.